ආශිර්වාදමත් උදෑසනක් සහ ආශිර්වාදමත් දවසක් වෙනුවෙන් ආසිරි ගෙනෙනවා ඔබ සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. සෙනෙහවන්ත දේව දරුවනේ ඔබ උදෙසා අද දිනත් මා යාඥා කරන්නට යනවා. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ කරුණාව අනුකම්පාව අලුත් කරමින් උන්වහන්සේ අද දිනත් ඔබට ආශිර්වාද කරන්නට යන නිසා මම දෙවියන් වහන්සේට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. මන්ද විලාපගී 3 වෙනි පරිච්ඡේදයේ 22 23 පදවල උන්වහන්සේ සඳහන් කරනවා. අපි විනාශ නොවුනේ උන්වහන්සේගේ කරුණාවල් නිසා, උන්වහන්සේගේ අනුකම්පාවල් නිසා, ඒවා උදෙන් උදේ අලුත් තිබෙන නිසා කියලා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, මේ උදෑසනත් ඔබට දෙවියන් වහන්සේගේ කරුණාව අනුකම්පාව අලුත්ව තිබෙනවා. මා ඔබට යාඥා කරන්නට යන ඔබේ සියලුම බලාපොරොත්තු, ඔබේ සියලුම අවශ්‍යතාවයන් ඉටුවන පිණිස. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, ඔබ දෙවියන් වහන්සේ අදහන්නෙක්ව සිටිමින් ඔබ තවමත් ආශිර්වාදය, සුවය, සමාදානය, සඵලත්වය නොමැතිව ජීවිතයේ දුක් වේදනා මැද සිටිනවා නම් මා ඔබට කියන්නට කැමතියි. ඔබ අද දින මේ ආඥාව අසන්න. ඔබේ ජීවිතයේ පරිවර්තනීය වෙනසක් සිදු වෙන්නට යනවා. දිව දරුවනේ, ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ඔබට තිබෙන උරුමය ඔබ හඳුනා ගන්න. ඔබ කරුමක්කාරයෙක් නෙමෙයි. ඔබට කරුමය අයිති නැහැ. ඔබට අයිති උරුමය. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ කුරුසි පූජාව කරන කොටගෙන ඔබට සියල්ල කර දී තිබෙනවා. මේ පොළවේ ඔබ රජෙක් වගේ ජීවත් වෙන්නට, මේ පොළවේ ඔබ ආශිර්වාද ලබන්නට, මේ පොළවේ ඔබ දුක් වේදනා නොමැතිව ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරුණු බව ඔබ මතක තබා ගන්න. බොහෝ කිතුණුවන් කතා කරන කාරණාවක් තමයි මේ පොළව අස්ථිරයි. මේ පොළවේ අපිට කිසි දෙයක් නැහැ. අපි රැස් කරගත යුත්තේ ස්වර්ගය කියලා. නමුත් දේව දරුවනේ, ඔබ මොහොතක් සිතන්න. ඔබ ස්වර්ගයට රැස් කරන්නෙක් විය යුතුමයි. නමුත් මා ඔබට යමක් පැහැදිලි කරන්නට ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී ඔබට මට ස්වර්ගික බලාපොරොත්තු, ස්වර්ගික උරුමය පමණක් නෙවෙයි, මේ පොළවේ කිතුණුවන් ලෙස අන් සියලු දෙනා ඉදිරියේ අපිව ජයග්‍රහණයට පමුණවා තිබෙනවා. හාලෙලූයා. ඔබ මේ සත්‍යතාවය තේරුම් ගන්න. ඔබ මේ පොළවේ රජෙක් මෙන් රජකම් කරන පිණිස උන්වහන්සේගේ දේවත්වයේ පරිපූර්ණකම ඔබට දී තිබෙනවා. මා පසුගිය ආඥාවේ ඔබට මතක් කළා දිව්‍යමය හුවමාරුව ගැන. ඔබගේ මානසික, එහෙමත් නැත්නම් ඔබේ මිනිසෙක් ලෙස තිබුණා වූ දුර්වලකම් උන්වහන්සේ පිටටගෙන ඔබෙත් මගෙත් ජීවිතවල දුක් වේදනා ගාවිනා ගැටලු රෝග ප්‍රශ්න උන්වහන්සේ කුරුසියේ මකා අහක්කොට උන්වහන්සේගේ දේවත්වයේ පරිපූර්ණකම ඔබට මට ලබා දී තිබෙනවා. ඒ නිසා මතක තබා ගන්න දේව දරුවනේ, ඔබට මට මේ පොළව උරුමයි. මේ උරුමය ඔබම ලබා ගත යුතුයි. අද මා ඔබට යාඥා කරන්නට යන්නේ බලවත් වූ යාඥාවක්. ඔබට විරුද්ධව ඔබට ඉදිරිව තිබෙන සියලු නියෝග ලියවිලි ඔබ මතක තබා ගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ප්‍රසිද්ධියේ ඇනගසා අහක් කර තිබෙන බව මා ඒ උදෙසා ඔබට යාඥා කරන්න යනවා. ඔබට ඉදිරියට යන්නට බැරි වෙන පිණිස, ඔබට ආශිර්වාද ලබන්න බැරි වෙන පිණිස, ඔබගේ ජීවිතය තුළ තිබෙන මේ මානසිකත්වය අයින් කරගන්න. ඔබ තුළ තිබෙන දුර්වල මානසිකත්වය අයින් කරගන්න. අද ඒ උදෙසා මා ඔබට යාඥා කරන්න යනවා. ඔබ සියල්ලේ ආශිර්වාදලත්, ඔබ සියල්ලෙහිම ජයග්‍රාහකයෙක් කියන්නා වූ මෙන්න මේ කාරණාව ඔබ අද දින සිට තරයේ ඔබගේ ජීවිතය තුළ තබා ගන්න. ඔබ ආශිර්වාදලත්ෙක්, ඔබ සුවයලත්ෙක්, ඔබ ඉදිරියටත් ඉහළටත් යන්නා වූ තැනැත්තෙක්. මේ පොළවේ සියලු දේ ගැන ඔබට අයිතිය තිබෙන්නා වූ තැනැත්තෙක් බව ඔබ මතක තබා ගන්න. මා ඊට ප්‍රථම යාඥාවට ප්‍රථම ඔබට දේව වචනයෙන් යමක් මතක් කර දෙන්නට කැමතියි. අපි ශුද්ධ බයිබලයේ කොලොස්සි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය බලා යාඥාවට ඇතුල් වෙමු. දේව දරුවනේ, කොලොස්සි 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සඳහන් වෙන්නේ අපට විරුද්ධව අපට එදිරිව තිබුණා වූ නියෝගවල ලියවිල්ල මකා දමා ඒක කුරුසියෙහි ඇනගසා අහක් කළසේක. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතින්ද
බලයලත්තන්ද පහකොට ප්‍රසිද්ධියෙන් ඔවුන් දක්වා කුරුසිය කරනකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශ කළසේක. හාලලූයා. අනර්ග වූ පොරොන්දුවේ වචනයක්. ඔබ මේ පොරොන්දුව හොඳාකාරව අවබෝධ කරගන්න. ඔබට විරුද්ධව ඔබට ඉදිරිව තිබුණු සියලුම නියෝග ලියවිලි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුර්සියේ ඇනගසා මකලා ආක් කරලා ඉවරයි. ඔබට දුක් විඳින්නට අවශ්‍ය නැහැ. ඔබ වෙනුවෙන් යක්ෂයාට අයිතිය දීලා තිබුණු සියලු අයිතිවාසිකම් ඒ නියෝග ඒ සියල්ල ඔබෙන් ආක් කරලා ඉවරයි. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය හුවමාරුවේ කොටස්කරුවෙක්. ඔබට දේවත්වයේ පරිපූර්ණකම උන්වහන්සේ ලබා දී තිබෙනවා. අද ගොඩක් අය දවසක් ඉවර වෙලා දවසක් ආරම්භ වෙනකොට හිතන්නේ මම අද දවස දිනන්න ඕන කියලා. ජය ගන්න ඕන කියලා. අද දවසේ මම ඉදිරියට යන්න ඕන කියලා. දියුණු වෙන්න ඕන කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන්නේ. නමුත් මේ ශුද්ධ බයිබලයේ තුර උගන්වන්නේ ඒ දෙයට එහා ගියපු දෙයක්. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ඉගැන්වුවේ සදාතනික ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය, ආත්මික ජීවිතය බලවත් නැතිනම් මේ පොළව දිනන්න බෑ කියලා. සෙනෙවන්ත දේව දරුවනේ, ඒ නිසා තමයි බොහෝ අය අද කිතුණුවන් කිඳිරි ගාමින් වැළපෙමින් තමන්ගේ ජීවිතය දුකෙන් යුක්තව ගමන් කරන්න. දියුණු වෙන්න ඕනි කියලා දවසින් දවස හිතුවත්, අනේ අපි හෙට දවස දිනන්න ඕනි කියලා හිතුවත්, බොහෝ අයට දිනන්නට නොහැකි වෙලා තියෙන්නේ මේ කාරණාව නිසා. මම ඔබට උදාහරණයක් කියන්නම්. ගයක් හදන්න පුළුවන් අත්තිවාරමේ ප්‍රමාණයට නේද? අත්තිවාරම ශක්තිමත් නම් ගේ ගොඩනගන්න පුළුවන්. තට්ටු පිට තට්ටු ඒ ගෙදර ගොඩනගන්න පුළුවන් ඒ අත්තිවාරම හරියාකාරව ශක්තිමත්ව තිබෙනවා නම්. දැන් ඔබට මතක තබා ගන්නට මා දෙයක් කියන්න. ලෞකික ජීවිතයේ ඔබ ගොඩනැගෙන්න නම්, ඔබ ලෞකික ජීවිතය තුළ සතුට, සමාදානය, ආශිර්වාදය, සඵලත්වය ඔබගේ ජීවිතයට ළඟා කරගෙන ඔබේ ජීවිතය ගොඩනගා ගන්න නම් මෙන්න මේ ආත්මික ජීවිතය නැමැති අත්තිවාරම ශක්තිමත්ව තිබෙන්නට ඕනේ. ආත්මික ජීවිතයක් නැතිනම් ලෞකික ජීවිතය ගොඩනගන්න බෑ. එය කඩා වැටෙනවා. දෙවියන් වහන්සේ අපව මවලා තියෙන්නේ උන්වහන්සේගෙන් වෙන් වෙලා අපිට ඕන විදියට ජීවත් වෙන්න නෙමේ දේව දරුවනේ. උන්වහන්සේත් එක්ක ගමනක් මිසක් අපිට වෙන ගමනක් නැහැ. අද බොහෝ අය දෙවියන් වහන්සේ අතහැරලා ලෞකික දේට ඇලුම් වෙලා ජීවිත ගමන යන්න යනවා. තමන්ට ඕන විදියට යනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් ඈත් වෙලා. වාහනයක් දුවන්න වුණත් එන්ජිමක් තියෙන්න අවශ්‍යයි. කුමන හෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න විදුලි බලය අවශ්‍යයි. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ නැතුව අපිත් අසම්පූර්ණයි. ඒ නිසාවෙන් දෙවියන් වහන්සේ නැතිව අපට බැහැ දේව දරුවනේ. අපි එක දවසකට උන්වහන්සේව සොයලා බෑ. හැම මොහොතකම උන්වහන්සේත් එක්ක යන ගමනක් අපට තියෙන්න ඕනේ. මන් ඒ උදෙසා ඔබට අද දින යාඥා කරන්නට යනවා. මතක තබා ගන්න. අපට විරුද්ධව එදිරිව තිබුණු සියලුම නියෝග ලියවිලි උන්වහන්සේ කුරුසියේ මකලහක් කරලා ඉවරයි. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතින් බලයලත්තන් පහ කරලා ප්‍රසිද්ධියේ ඔවුන්ගෙන් ජයගෙන තිබෙනවා. ඒ ජයග්‍රහණය අද ඔබට උරුම බව මතක තබා ගන්න. ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබේ අත්තිවාරම ආත්මික ජීවිතය ගොඩනගා ගන්න. ඔබ තව තවත් උන්වහන්සේට ලං වෙන්න. ඔබට දිනන්නට උන්වහන්සේ ආශිර්වාද කරනවාමයි. හොඳයි, අපි යාඥා කරමු. ඔබට මේ යාඥාව අද දින ස්වාමීන් වහන්සේ ආශිර්වාදයක් කරනසේක්වා. අහසද පොළවද මුළු විශ්වයද ඒ ඇති සියල්ලද මවා පාලනය කරන්නා වූ සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ ස්වර්ගයේ වැඩ සිටින යහපත් දෙවී පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍රව අපගේ ගැලවුම් කරවානන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නෙමුව. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම, අනුග්‍රහය, ආනුභාවය, බලය කරන කොටගෙන මේ යාඥාව අසන සෑම දෙනෙකුටම ඔබ වහන්සේගේ අධිකාරීත්වය ඔබ වහන්සේ තබා ආශිර්වාද කළ මැනව. දෙවි පියාණනි, ඔබ වහන්සේගේ උදෙන් උදේ අලුත් වෙන්නා වූ කරුණාවෙන්ද අනුකම්පාවෙන්ද
මේ සෙනග දෙස ඔබවහන්සේ නෙත් යොමා සිටින බැවින් ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි. ඔබගේ පියාපත් යට මේ යාඥාවසන සෑම කෙනෙක්ම සංගවා ගත මැනව. අද දින මේ සෙනගහට දුන් ජීවනයේ හුස්ම නිසා ඔබවහන්සේට ස්තුති පුදන්නෙමි. මේ යාඥාවසන සෙනග සහ ඔවුන්ගේ පවුල්වල අයවලුන් ආරක්ෂා කිරීමට ඔබවහන්සේගේ දූතයන්ට ඔබවහන්සේ අනකර ඇති බැවින් ඔබවහන්සේට ස්තුති කරන්නෙමි. ආදර දෙවි පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුර්සි පූජාව කරන කොටගෙන මේ සෙනගට එදිරිව විරුද්ධව තිබුණා වූ සියලුම නියෝග ලියවිලි කුරුසියේ මකා අහක් කර දමා ඔබවහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාලයලද්දන්ගෙන් අධිපතින්ගෙන් ප්‍රසිද්ධියේ ජයගෙන මේ සෙනගට දුන් ජයග්‍රහණය උරුම වන පිණිස මා ඔවුන් උදෙසා මේ කරන යාඥාව අසා ඔබවහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ මැනව. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත වූ ඒ අනර්ග ලේවලින් දැන් මේ යාඥාව අසන සෑම දෙනෙක්ම මුද්‍රා තබන්නෙමි. ජීවමාන යේසුනි, ඔබවහන්සේගේ පවිත්‍ර වූ නිර්මල වූ ලේවලින් මේ යාඥාව අසන සෑම දෙනෙකුගේම හිස පටන් පාද පතුල් දක්වා බාර කර යාඥා කරන්නෙමි. මේ සෙනගගේ මනස, කැමැත්ත, හැඟීම්, ශරීරය, ප්‍රාණය, ආත්මය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලට යටත් කොට බාර කරන්නෙමි. මේ සෙනගව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග වූ ලේ බලකොටුව තුළ ආරක්ෂා වන පිණිස අද දින යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලට මේ සෙනගව බාර කරන්නෙමි. මේ සෙනගගේ ඉඩ කඩම් නිවෙස් චංචල නිශ්චල සියලු දේපල ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලට බාර කරන්නෙමි. මේ සෙනගට විරුද්ධව එදිරිව ක්‍රියා කරන්නා වූ සියලුම පළමු ස්වර්ගයේද ගුවනේද පොළොවේද පොළොව මට්ටමේද භූමියේද භූමි මට්ටමේද ක්‍රියා කරන නපුරු දුෂ්ට ව්‍යාජ ආත්මවල බලය සහ සියලුම අධිපතිකමේ ආත්ම, පරාක්‍රමධාරීකමේ ආත්ම, අන්ධකාර ලෝක මුලාදෑනී ආත්ම, ස්වර්ගීය ස්ථාන මත ක්‍රියා කරන පරාජිත දුෂ්ට ආත්ම සේනාවන් වල බලය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගගේ ජීවිත තුළින්, මේ සෙනගගේ පෞල් ජීවිත තුළින්, මේ සෙනගගේ ව්‍යාපාර තුළින්, මේ සෙනගගේ රැකියා තුළින්, මේ සෙනග අත තබා කරන සියල්ල තුළින් සහ මේ සෙනගගේ ඉඩකඩන් නිවෙස් භූමියේ චංචල නිශ්චල සියලු දේපල තුළින් තුරු වෙන පිණිස අන කරන්නේ මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසුනි, වහන්සේ මතෙව් 18 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ ඔබ කියා තිබෙනවා, නුඹලා යමක් පොළොවේ බඳිනවද එය ස්වර්ගයේ බඳුනු ලබන්නේය. නුඹලා යමක් පොළොවෙහි නිදහස් කරන්නේද එය ස්වර්ගයේ නිදහස් කරනු ලබන්නේය කියා ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගට විරුද්ධව එදිරිව තිබෙන සියලුම නියෝග ලියවිලි කුර්සියේ කොලොස්සි 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය අනුව ඔබ වහන්සේ මකා අහක් කොට තමා තිබෙන බැවින් මේ සෙනගට විරුද්ධව එදිරිව නැගිටින සියලුම යක්ෂයන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් දැන් තුරු වෙන්නට අන කරමි. ජීවමාන යේසුනි, ඔබ වහන්සේගේ නාමයේ බලය කරන කොටගෙන මේ සෙනගට ඔබ වහන්සේ ජය දී තිබෙන බැවින් ස්තුති පුදන්නෙමි. මේ සෙනගට විරුද්ධව එදිරිව මනුෂ්‍යයන් විසින් සහ නොයෙකුත් අයවලුන් විසින්, තරහකාරයන් විසින්, අසල්වාසීන් විසින් කතා කරන ලබන සියලුම ඇස්වහා කටවා වචන, මුඛ ශාප, මුඛ බන්ධන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යෙසායා 54 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය අනුව නිෂ්ප්‍රභා කරන්නෙමි. මේ සෙනගට විරුද්ධව එදිරිව ක්‍රියා කරන සියලුම පරම්පරාගත පාප කරන කොටගෙන, පියවරුන්ගේ නිෂ්ඵල ක්‍රියාවල හැසිරීම කරන කොටගෙන මේ සෙනගට විරුද්ධව තිබෙන සියලු ශාප මලපත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කැලලක් නැති, පළුද්දක් නැති බැටළු පැටවකුගේ ලේවැනි අනර්ග ලේවලින් සේදී පවිත්‍ර වෙන පිණිස ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිදහස් කර ආඥා කරන්නෙමි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගට විරුද්ධව එදිරිව තිබෙන පරම්පරා 4 ඒ රූප වන්දනා පාප ශාප කරන කොටගෙන ක්‍රියා කරනු ලබන සියලුම යක්ෂ බලවේග යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තුරු වෙන්නට අන කරමි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගට විරුද්ධව එදිරිව ක්‍රියා කරන ආර්ථිකයේ සවිමත් නොවන්නට, ආර්ථික සඵලත්වය ලබන්නට නොහැකි වෙන පිණිස, සඵලත්වය ලබන්නට නොහැකි වෙන පිණිස, දිනුම කරා යන්නට නොහැකි වෙන පිණිස, ජයග්‍රහණය කරා යන්නට නොහැකි වෙන පිණිස බාධා කර තිබෙන සියලුම මාංශික කාරණා, මාංශික ක්‍රියාවන් ශුද්ධාත්ම ගිනි ආලේපය බලය කරන කොටගෙන දැන්
ඉවත් වේවා. ශුද්ධාත්මයන්න් වහන්සේ මේ සෙනගව ඔබ වහන්සේ දැන් ප්‍රබෝධමත් කරමින් ඔබගේ ජීවිත ගින්න ඔවුන් තුල අවුලවමින් ශුද්ධාත්මයන්නි මොවුන් තුල මිම්මක් නැතුව වහන්සේ වැගිරුණ මැනව. මිම්මක් නැතුව වැගිරෙන්නා වූ ශුද්ධාත්ම පියාණනි දැන් මේ සෙනගගේ ආත්ම ස්පර්ශ කරමින් මේ පොළව දිනන්නට ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කළ මැනව. සියලු රෝග, සියලු දුක්, සියලු වේදනා, සියලු ගාවිනා, සියලු ගැටලු ප්‍රශ්න අද මේ යාඥාව අසන්නා වූ මේ සෙනගගේ ජීවිත තුළින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පහවෙන්නට අන කරමි. පවුල් අසමාදානයන්, පවුල් වල දෙකඩවීම් සහ දියුණු වෙන්නට නොහැකිව බාධා තිබෙන, උසස් වීම කරා යන්නට නොහැකිව තිබෙන සියලු බාධාවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් පහවෙන්නට අන කරමි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගට විරුද්ධව එදිරිව තිබෙන්නා වූ සියලුම මනුෂ්‍යයන් විසින් සාදනු ලැබූ ආයුධ යෙසායා 54:17 අනුව නිෂ්ප්‍රභා කරන්නෙමි. ඒ වගේම යක්ෂයා විසින් සාදනු ලැබූ ආයුධද නිෂ්ප්‍රභා කරන්නෙමි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනගටත් මේ සෙනගගේ දරු පවුල්ලටත් ඔවුන්ගේ ඉඩකඩ නිවෙස් භූමි වලටත් විරුද්ධව කර තිබෙන සියලු අනවින, කොඩිවින, බන්ධන, හදිහූනියන්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන්, සියලු නීච කුල බන්ධන, ප්‍රාණ බන්ධන, වශී බන්ධන, මලපත් මල උගුල්, රොඩි බන්ධනයන්, මලයාලම් ගුරුකන්, අරාබි ගුරුකන් මේ සියලු නියෝග ලියවිලි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ ලේවල බලය කරනකොටගෙන විනාශ වෙන්නට අන කරමි. අද මේ සෙනගව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද වේවා. පිලිප්පි 4:19 අනුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට මේ සෙනග දැන් ආශිර්වාද වී තිබෙන බැවින් ඔබ වහන්සේට ස්තුති පුදන්නෙමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සෙනග යක්ෂයාගේ වහල්භාවයෙන් ගැලවීම ලබා ඇත. එපිස 1:7 එලෙස කියා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන දැන් මේ සෙනගට සියලු පාපවලට නොමිලේ කමාව ලැබී ඇත. මේ සෙනග ආලෝකයේ නොකඩවා රැඳී ජීවත් වන විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලය සියලු පාපවලින් මේ සෙනගව දැනු දිගටමත් ශුද්ධවත් කරන්නේය. මේ යාඥාව කර්ණ කොටගෙන මේ සෙනගට තිබෙන සියලුම අභියෝග ජය ගන්නට ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කර යාඥා කරන්නෙමි. කඳු පහව ගියත් හෙල්ද සොලවනු ලැබුවත් ඔබ වහන්සේගේ කරුණාව පියාණනි මේ සෙනග කෙරෙන් පහන වී ඔබ වහන්සේගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේ යයි මේ යාඥාව අසන සෑම දෙනෙක් කෙරෙහි අනුකම්පා කරන ස්වාමින් වහන්සේ කියන සේක. යෙසායා 54:10 අනුව පියාණනි ඔබ වහන්සේ මේ සෙනග කෙරෙහි අනුකම්පා කර තිබෙන බැවින් ඔබට ස්තුතිවන්ත වෙමි. දිවිතිය කතාව 33 වෙනි පරිච්ඡේදයේ 25 පදවලට අනුව මේ සෙනගගේ අගුල් පොළු යකඩ සහ පිත්තලය මේ සෙනගගේ ශක්තියද මේ සෙනගගේ දවස් මෙන් වන්නේය. යේෂුරුන්ගේ දෙවියන් වහන්සේට සමාන කෙනෙක් නැත. උන්වහන්සේ මේ සෙනගට උපකාර කරන්නට අහස පිටද සූර්යයේ මහිමෙන් වලාකුළු පිටද නැගී එනසේක. සදාකාල දෙවියන් වහන්සේ මේ සෙනගගේ වාසස්ථානය, උන්වහන්සේගේ සදාකාලික හස්තය මේ සෙනග දරා සිටින්නෝය. උන්වහන්සේ මේ සෙනග ඉදිරියෙන් සතුරන් පන්නා දමා ඔවුන් විනාශ කරවයි අන කරනසේක. ජීවමාන දෙවී පියාණනි මේ සෙනගට ආත්මික ජීවිතය වර්ධනය කරගෙන ආත්මික ජීවිතයේ අත්තිවාරම ශක්තිමත්ව තබාගෙන තමන්ගේ භෞතික ලෞකික සියලු ජීවිතය ඒ ආත්මික අත්තිවාරම තුළ ගොඩනගන්නට අද දින සිට ඔබ වහන්සේගේ කරුණාවේ අනුග්‍රහ ආශිර්වාදය නිදහස් වේවා. ජීවමාන දෙවී පියාණනි ඔබ වහන්සේ සමග නිරතුරුවම සම්බන්ධතාවය තබාගෙන මේ පොළව ජය ගන්නට යක්ෂයාට විරුද්ධව සිට ආධිපතිකම් බලයලත්තන් සියල්ලන් පහකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කුර්සි පූජාව කරන කොටගෙන මේ සෙනගට තිබෙන උරුමය ලබා ගැනීම පිණිස ආත්මික ජීවිතය නැමැති අත්තිවාරම සවිමත්ව මේ යාඥාව කරන කොටගෙන දැන් මේ සෙනග තුළ ඔබ වහන්සේ තැබුවත් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. ඒ ආත්මික අත්තිවාරම තුළ මොවුන්ගේ භෞතික ලෞකික ජීවිතය ගොඩනගන්නට ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේට මඟ පෙන්වීම මැනව. ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්ම අනුග්‍රහය, ඔබ වහන්සේගේ එළිදරව්, ඔබ වහන්සේගේ ක්‍රියාකාරකම්, ඔබගේ ආත්මික ඵල මේ සෙනග තුළ තබා ශුද්ධාත්මයන්නි මුද්‍රා කොට ඔබ වහන්සේ මිම්මක් නැතුව මේ සෙනග තුළ ඔබගේ ආත්මික ඵල තබා ඔබ වහන්සේ වර්ධනය කළ මැනව. ජීවමාන දෙවී පියාණනි මේ යාඥාව අසන සෑම දෙනෙකුටම ඔබ වහන්සේ ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා යන්නට ආශිර්වාදය නිදහස් කළ නිසා ස්තුතිවන්ත වෙමින් සම ගෞරවය, සම මහිමය, සම නමස්කාරය ඔබ වහන්සේටම පුදනවා. දෙවී පියාණනි ඔබ වහන්සේගේ පුත්‍රෝ
වූ අපගේ ගැලුම් කරවනන් වූ ජීවමාන නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග බලවන්ත ප්‍රේමණීය දයාබර උතුම් නාමය නිසාමය. ආමේන් ආමේන්. සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාදයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ඒ ජයග්‍රහණයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සහභාගිකමත් සෑමදාම පවතින සේක්වා. සියලු දෙනාටම යේසු පිහිටයි. මේ යාඥාව ඔබට ආශිර්වාදයක් වුණා නම් තවත් කෙනෙකුට මේ ආශිර්වාදයක් වන පිණිස ඒ කෙනාට ඒක ෂෙයා කරන්න. දෙවියන් වහන්සේට සෑම ගෞරවය මහිමය නමස්කාර වේවා. සියලු දෙනාටම යේසු පිහිටයි.